හයි සුබ දවසක් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ දැනගෙන හිටියද මේ සබ්ලිමිනල්ස් වලින් වැඩ ගන්නෙ කොහොමද කියලා? ඉතින් law of attraction follow කරන අය නම් දන්නවා මේ සබ්ලිමිනල්ස් කියන්නේ මොනවද කියලා. ඒක හරිම ආකර්ෂණීය මෙතඩ් එකක්. ඉතින් හරියටම තෝරලා බේරලා තමයි අපි මේ සබ්ලිමිනල්ස් අහන්න ඕනේ. විශ්ව ආකර්ෂණ නීතියේදී සබ්ලිමිනල්ස් කියලා කියන්නේ අපි සරලවම කිව්වොත් ධනාත්මක රූප, ශබ්ද තරංග, ඒ වගේම ධනාත්මක වචන වලට නිතර සවන් දීම සහ නැරඹීමට සැලැස්වීම. අපි සබ්ලිමිනල්ස් වලට සවන් දෙන්න ඕනේ අපේ හිත ඇල්ෆා මට්ටමේ තියෙන වෙලාවට. ඔයගොල්ලෝ දන්නවද මේ ඇල්ෆා මට්ටම කියන්නේ මොකක්ද කියලා? ඇල්ෆා මට්ටම කියන්නේ අපේ හිත නින්දත් නොනින්දත් අතර ඉන්න කාලෙට. ඉතින් YouTube channel ගොඩාක් තියෙනවා මේ සබ්ලිමිනල්ස් අහන්න පුළුවන්. හැබැයි මේ හැම එකෙම තියෙන සබ්ලිමිනල්ස් අහන්න යන්න එපා ඔයගොල්ලෝ. ඒවා අපි තෝර බේරගෙන තමයි අහන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අහන්නේ කලින් ඔයගොල්ලෝ කියවලා බලන්න ඒකේ තියෙන කමෙන්ට්ස් මොනවද, කොච්චර ලයික්ස් තියෙනවද, ඒකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක මොකද්ද පොඩ්ඩක් කියවලා බලලා අහන එක තමයි සුදුසු. මම නම් පර්සනලි අහන්නේ කපෙල්සු මොසාමෝව් කියන channel දෙක තමයි. ඉතින් සබ්ලිමිනල්ස් තුලින් ඔයාට ධනාත්මක සිතුවිලි ආකර්ෂණය කරලා දීලා ඒ හරහා ඕනම අරමුණක් වෙත ඔයාව අරන් යන අවශ්‍ය ශක්තිය ගැබ් වෙලා තියෙනවා. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරගන්න, ඔයාගේ රූපය, පෙනුමේ ස්වභාවය වැඩි දියුණු කරගන්න, අයහපත් පුරුදු වලින් ඈත් වෙන්න, ඉගෙනීම විභාග වලින් ඉදිරියට යන්න. ඉතින් ජීවිතේ දියුණු වෙන්න උනත් ඔයාට මේ සබ්ලිමිනල්ස් අහලා ඒවා ඔයාගේ ජීවිතේ ඔයා කරන්න ඕන දේවල්, දැන් ඉගෙනීමෙන් ඉදිරියට යන නම් ඔයා කරන්න ඕන දේවල් තියෙනවනේ, ක්‍රියාකාරකම්. ඔයාගේ පැත්තෙන් ඇක්ටිව් වෙලා මේ වහන ගමන් ඔයාට පුළුවන් ඔයාගේ මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පහසුවෙන්. ඉතින් ඔයාගේ හිතට එන්න පුළුවන් දැන් මං එකපාර සබ්ලිමිනල්ස් කීපයක් අහන්න පුළුවන්ද කියලා. ඔව්. හැබැයි මෙහෙමයි. ඒ කියන්නේ රාත්‍රී නිින්දට කලින් ඔයාට පුළුවන් මාස 3ක් වගේ එක දිගට එක තෝරගත්ත සබ්ලිමිනල් එකක් අහන්න. ඒ කියන්නේ රාත්‍රියේදී එකක් තෝරගත්ත එකක්. ඒ වගේම ඔයාට පුළුවන් උදෑසන අවදි වූ විගස හරි නැගිටලා භාවනා කරාට පස්සේ හරි තවත් තෝරගත්ත එකක්. ඒක තියාගන්න උදේට, හැමදාම උදේට අහන තමයි ඒක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට එක දිගට මාස 3ක් ඔයාට පුළුවන් රැට එකක් සහ උදේට එකක් සබ්ලිමිනල් අහන්න. දිනපතාම එකම වෙලාවක අහන්න පුළුවන් නම් ඔයා උදේට එකම වෙලාවක වගේ නැගිටිනවා නම් ඔයාට ඒක පුරුද්දක් විදිහට නොකඩවා කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ සබ්ලිමිනල් අහන්න ඕනේ ඇල්ෆා මට්ටමේදී. ඔයා නොදන්නා වුණාට ස්පීල්බර්ග්, ෂාරුක් ખાන් වගේ අය පවා ලෝක ප්‍රසිද්ධයනේ. ඉතින් මේගොල්ලෝ සබ්ලිමිනල් වලින් වැඩ ගන්නවා. ඒක ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් අපිට බැරි නැහැ නේද? එහෙනම් අපි try කරලා බලමු.